හෙලෝ ප්‍රස් වෙල්කම් බෑක් කියලා පියනවා SL බෝන් මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද යන සුරි Minecraft මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි යන් ගැම්මඩි ඉතින්. ඔයාලා ඉම්මන්ට යන්න ඕන. අපි ඉම්මන්ට යන් අර පැත්තේ තියෙනවා හිතන්නේ. අපි මෙහෙන් යන් ඉම්මනට. මම කොමල් ගෙඩිය ගලව ගත්තා. අනේ වැට්ටනි කැත වැඩ. අනේ අයියා අපි පාවු. හරි ගියා ගැම්මට ආවා. දැන් අපි අන්න අදන මෙතනත් කොමඩු තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ කොමඩු ගලව ගන්න. මේ කොමඩු ගොඩක් කන්න හොඳයි. ගුණයි. මේ ඕක් ගහන්නේ. මං කවදාවත් Minecraft එකේ ඕක් ගහම මෙහෙම දැකලා නැහැ. what? කවන්නේ අපි කපාගමු ගහ. දැක්කනේ කොමඩු වලින් ගස් කපන්නේ දැන් කාලේ කොහමද ගැම්ම? සුපිරියක් තමයි. කොමඩු ගෙඩියෙන් ගහ කපන්නේ. හැබැයි කොමඩු ගෙඩිය දැනෙන්න ඕනේ. හරින. දැන් මේ උට් ටික අරගෙන අපි හදාගමු ප්ලෑන්ක්ස් ටික. ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගමු අපි. හරි එච්චරයි. ක්‍රාෆ්ටින් ටේබල් එකෙන් ස්ටික් ටිකකුයි පිකැක්ස් එකකුයි නේ ඇක්ස් එකකුයි පිකැක්ස් එකකුයි හදාගමු. දෙක මාරු වෙනවා මට පැටලෙනවා යාළුවනේ කවන්නේ. පැටලුණා පැටලෙන්නේ නැහැ එහෙම. අපිට අපි මේ ගස් දෙකක් කපාගමු ගැම්මට. ඉතින් පුළුවන් නම් ලයික් කරන්න යාළුවනේ ගැම්මට. මෙතන තියෙනවා ස්ටෝනුත් තියෙනවා කෝලුත් තියෙනවානේ. අපි මෙතෙන්ට ගිහලා අන්න අදලා ෂීප් කෙනෙක් ඉන්නවා. ඒක කරන්න ඕන කොහොමද? ෂීප් ඉන්න කෝ ඉන්නකෝ. හරි අරු දුවන දැන් කෝ ෂීප් අත්තරස් දානුනානේ යාළුවනේ. අර ඉන්නේ. ඉන්න මට ඔය මේ වූල් එකක් ඕන. තව වූල් එකක් තියුණනම් හරි. මෙන්න ඉන්නවා 아무තු පූෂ වර්ගයක්. මං හිතන්නේ මේ බිග් ලයන්ගේ යාළුවද කොහෙද මේ? මෙන්න ඉන්නවා බිග් ලයන්ගේ යාළුවෙක් කෝයා. මෙන්න ඉන්නවා යාළුවනේ බිග් ලයන්ගේ යාළුවෙක්. මේ ඉන්නේ හොර පූසෙක්. කොටි පූසෙක් ඉන්නේ සිංහ පූසෙක්. අපි යන් ගැම්මට. අපි දැන් මෙතන ගල් ටික බා ගන්න ඕනේ. කොහේ ටික? මෙහෙනේ. කොහෙද කොහේ ටික තිබුණේ? මේක හරි හිතාගෙන බෑ ෆ්‍රෙන්ඩ්ස් අන්තරස් දාන වෙනවා මේකේ. මේදී මෙතනින් යන් මෙහෙම ගියා. දැන් අපි මේ ස්ටෝන් ටික කඩාගමු. අතන කෝලුත් උඩ මන් දැක්කා. දැන් අපි මෙන්න මෙහෙම ක්‍රාෆ්ටින් ටේබල් එක තියලා හදා ගන්න ඕනේ. ස්ටික් මට තියෙන්නේ නැහැ. ස්ටික් නැහැ. ඇක්ස් එක අල්ලු පිකැක්ස් එකක් හදා ගන්න ඕන මුලින්ම. ඊට පස්සේ අතනක අරගෙන ඇක්ස් එකක් හදා ගන්න පුළුවන්. යන්න අතන 아무තු මේවක් වුණා මම දැක්කා. ඕගොල්ලෝ දැක්කද දන්නේ නැහැ වීඩියෝ එක රෙකෝඩ් වුණාද දන්නේ නැහැ. මං කියන්නක චුට්ටක් ඉන්න. මං හිතන්නේ මොකක් හරි ලැග් එකක ඉන්නවා කියලා. අන්න අතන සීඩ් එකක් කවර වෙන්නද? එතන එහෙම වෙන්න විදියක් නැහැ නේ. එහෙම කවුරුවක් නැහැ නේ එතන හිටියේ. අපි චුට්ටක් ඉන්නකෝ. පියමු අපේ පිකැක්ස් එක ස්ටෝන් අරගෙන දැන් මේ ටික වයින් කරමු යාළුවනේ.
චුට්ටක් මට කතා කරන්න ඇහෙන්නේ නැත්තම් සෝරි. තාම නොයි කෝල් තිබුණේ මේ හරි නේද? කෝල් නගින්නත් බෑද? හෙලෝ යාළුවනේ, ඉතින් මං හිතන්න අපිට රෑ වෙනවා. තව ඌලයක් හමුන්නේ නැහැ. හුට්ටා ඉවරයි. ඉම්මට දුවමු. මොකද දැන් කරන්නේ? ඌලයක් නැහැ නේද? කොහෙන් හරි හොයාගන්න වෙනවා ෂීප් කෙනෙක්. අනේ ෂීප් කෙනෙක් නැද්ද මේ බිග් ලයන්ගේ යාළුවෝ නම් ඉන්නවා හැමතැනම. මට ෂීප් කෙනෙක් නෑ යාළුවනේ. මෙන්න මුන් දුවනේ මට බයයි බිග් ලයන් දැක්කනේ. මට බය වගේ යාළුවෝ. දැන් අපිට කරන් තියෙන්නේ රෑ වෙනකන් උදේ වෙනකන් යටට වෙලා තමයි ඉන්න වෙන්නේ යාළුවනේ. නැත්තම් ඉතින් ගන්න ඕනේ ඉතින් මගේ යාළුවෝ කියලා නෑ. උන්ට ඇවිල්ලා මාව මරාගෙන කනවා නිකන්. අපි යටටම හාරන් යන් යාළුවනේ. ඊළ මෙන්න මෙහෙම මොකක් හරි කෝල් එකක් හම්බුණා නම් මට හරි. මට තියෙනවනේ වුඩ්. දැම්මට තේරුණා හරි. අපි ක්‍රාෆ්ටින් ටේබල් එක ගෙම්මට පැත්තෙන් ප්ලේස් කරගන්න ඕනේ යාළුවනේ. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ ගන්න ඕනේ ෆර්නස් එකක් හදාගන්න. මම මගෙන් ඉගෙන ගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ ෆර්නස් එක මෙහෙම තියුවා. ඊට පස්සේ ෆර්නස් එකට දාගන්න ඕන අපි මේ ඉන්පුට් එකට දාන්න ඕන මොනවයි ඕක් මේකක් දාන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලෝ මේකට දාගන්න ඕන ප්ලෑන්ක්ස් එකක්. එතකොට චාකෝල් වෙනවා. චාකෝල් දෙකක් හදාගත්ත නම් ඇති ඕගලන්ට. දැන් හරි. දැන් අපි ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගන්න ඕන. ටෝච් හදාගන්න අපිට ස්ටික් මදිනේ. ටික ගන්න දින අපිට ෆර්නස් එකෙන් නෑ එකෙන් ගත්තනේ. මේකෙන් හදාගත්තා. මේව ටික එතන ස්ටික් හැදුවේ නැද්ද? හරි. දැන් ස්ටික් ටිකක් හදාගත්තා. මේ තියෙන ටෝච් 4ක් ඇති අපිට. මෙතන එකක් ගහලා හරි යාළුවනේ දැන් ඉතින් අපිට මයින් කරන්න තමයි තියෙන්නේ. දෙවන්ට බෙඩ්රොක් නෙවෙයි. දැන් මම බෙඩ්රොක් නේ ගහන්නේ. මේ මොකද්ද? ජා වුණා නම් ටෝච් එක අතේ තියාගන්න පුළුවන් අනිත් අතේ. මට බෑ ඒක හරි දුකයි. අපි දිගට හාරගෙන යමු. මෙයාකට දිගට හාරගෙන යන්න ඕන අපි ගැම්මට. මැරෙනකන් හාරගෙන යන්න ඕන. මොනවද තිබුණත් පේන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් පේන්නේ නැති වුණාම ටෝච් එකක් ගහ ගන්න ඕන. ඊට පස්සේ ආපු මෙහෙම හාරගෙන යන්න ඕන. මම කරන විදියට කරන්න කියලා නෙවෙයි කෙලවුණයි කියලා කියාගෙන යන්න එපා. මෙන්න එහෙම එක එක ඕවා එක එක ඒවා හම්බ වෙනවා. පිකැක්ස් එක කැඩෙනකන් හාරගෙන යන්න ඕන ඕගොල්ලෝ.
අඩෝ මේ මෙතන මොනවා තියෙනවා නේද? එහෙ වුණොත් හිතට වතුර මං හිතන් තියෙන්නේ ඉන්න. ඕගොල්ලෝ දැන් කරන්න ඕන මෙන්න මේ පැත්තට හරගෙන යන එක. මෙන්න මෙහිට මේ පැත්තට. දැන් අපි මේ පැත්තට හරගෙන කේව් එකක් හමුණා සුපිරියක් තමයි. දැන් අපි යන්න ඕන අර පැත්තට. දැන් උදේ වෙලානේ. නෑනේ තාම හඳ. තියාවනේ මං උදේ වුණා වෙන්න. ඉතින් ඔන්න යවනේ මං හිමිදිරි පාන්දර ආවා යාළුවනේ. චුට්ටා වීඩියෝ කට් කරලා. ඉතින් මං චුට්ටක් ස්ටෝන් ටිකක් කඩාගත්තා. ඉතින් අපි මේ දෙක කඩාගමු දැන්. මං ටෝච් ටිකක් ගලවගෙන ඉන්න යාළුවනේ. ටෝච් එක ගැලෙව්වා. දැන් අපි ආරහෙට. දැන් නම් හොඳටම එළිය වෙලා. ආරහෙ ටෝච් නෑනේ. මේ ටෝච් එක ගලවගත්තම හරි. දැන් තියෙන අපිට බ්ලොක් ටිකක් අරගෙන යන්න උඩට. ඉතින් මං බ්ලොක් ටිකක් අරගෙන අපි උඩට යන්න. මං හිතනවා කවුරුවත් නැති වෙයි කියලා උඩ. කවුරුවත් නැහැ යාළුවනේ ඔක්කොම ටික මැයිලා. සොම්බි කෙනෙක් ඉන්න ස්කේට් එකකින් දුවන්න දුවපන් ඉවරයි ශකබුම් ක්‍රීම කෙනෙකුත් ඉන්නවා යකෝ මගේ යාළුවෝ මගේ පස්සෙන් පනනකොට ඉවරයි 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 දුවන්න 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 ඉවරයි 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 දුවන්න දුවන්න අරහෙට දුවන්න මේ ජංගල් එකේ භයානක දැන් දුවන්න තමයි දින පන කඩාගෙන අන්න ලෑසි බර්ඩ් ඉන්නවා යාළුවනේ කොළ ලෑසි බර්ඩ් පැත්තෙන් හිටියා මම පෙන්නන්න යන්නේ මගේ පිටිපස්සෙන් එන හෙන සේනාව. දැන් දින් දුවන්න තමයි. පියම් බලන්න. අන්න ඉන්නවා ලෑසි බර්ඩ් යාළුවනේ අර ඉන්න උඩ. පියාන ටෙක්නොලේට් උඩ ඉඳියා යාළුවනේ ටෙක්නොලේට්. ඉතින් අපි මෙතන ගෙදරක් හදාගමු දැනට.
හෙලෝ බ්‍රස් මෙතන ෂීප් කෙනෙකුත් ඉන්නවා. මුවත් මරාගමු. හොර දැන් අපිට බෙඩ් එකක් හදන්න ඕල් තියෙනවා. මෙන්න ඉන්නවා අපේ ලර්සි බර්ඩ්. මේ ඉන්නේ. අපි යන් දැන් ගැම්මට. මම මෙතනනේ හිටියේ. මෙතන වෙන්නේ නැති. පියා හෙලෝ යාළුවනේ ඉතින් මම මෙතන හදා ගන්නවා. ගත්තා මේ වීඩියෝ එක නවත්තලා මේවා ටිකක් ස්ලැප් ටිකක් මෙතන ඒ ටික ප්ලේස් කරගමු. මෙන්න මෙහෙම. හරි යාළුවනේ ස්ලැප් ටික ප්ලේස් කරගත්තා අපි. දැන් අපි මෙන්න මේවා ස්ටෝන් ටික අරගෙන ප්ලේස් කරගමු. ගැම්මට ඉතින් ඊට පස්සේ අපි මේ වටේට මෙහෙම දාගන්න ඕන. මම ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරගන්න යාළුවනේ ඉස්සෙල්ලා. ක්‍රාෆ්ටින් ටේබල් එක කොහමද? මේදී වෙනස් එකක් අරගමු. ගැම්මට මෙහෙම එහෙම නැතුව මෙහෙම ප්ලේස් කරගමු යාළුවනේ. අපි ඉස්සෙල්ලා මෙහෙම වලක් අරගමු. වලවල් දෙයක් මෙතන හරගෙන ඒ දිගේ ප්ලේස් කරමු. මෙතන එකයි. මෙතන එකයි. එතකොට ලස්සනයි. දැක්කනේ. ඊට පස්සේ අපි තව සැරයක් ගහගමු මෙන්න මෙහෙම. මෙහෙම උඩට නැගලා මෙන්න මේකට නැග්ගනම් හරි. මෙතන එකයි. මෙතන එකයි. මම ඉන්න තැන එකයි. එතකොට හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම යා කරගමු අපි. මේ දැනට විතරයි මගේ ඇත්ත ගෙදර නෙමෙයි මේ. මම නිකන් තියෙන දේවල් වලින් හදාගත්තේ. දැන් අපිට මෙහෙම නැවිලා මං හිතන්නේ යන්න බෑනේ. කවන්න යාළුවනේ ඉතින්. ඉතින් ඊට පස්සේ අපි චෙස්ට් එකක් හදාගන්න ඕනේ.
චෙස්ට් එකක් හදාගන්න අපිට මේ ඕනනේ. තව ඕනද? දැන් චෙස්ට් එකක් හදත හැකි. චෙස්ට් එකක් දාගමු යටි. හරි එහෙම දාන එක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. දන්නේ ඕගොල්ලෝ මොනව කියයිද කියලා. මම නම් කියන්නේ මේ විදිහට මේ හොඳට අර ඉන්න පුළුවන්. ඒකට ඒවා ආරක්ෂාත් වෙනවා යාළුවනේ. ඊට පස්සේ අපිට ඒකට දාත හැකි අපේ බඩු ටික. මම දැන් වීඩියෝ ඉවර කරන්න හදන ඉන්න ඔක්කොම ටික දාගන්න. ඉතින් අපි අවශ්‍ය ඔක්කොම බඩු ටික මම ටෝච් ටික ගන්නම් දැනට. මේ ඔක්කොම ටික දාගමු අපිට ප්‍රින්ටර් ස්ටීල් එකකුත් හදාගන්න පුළුවන් වෙයි. ඉතින් මම ඊළඟ එපිසෝඩ් එකේ යන්නේ අයන් මයින් කරන්න හරි කේව් එකට හරි තමයි යන්නේ. ටෝච් ටිකුත් ගහගමු. ඉතින් අපි මං එහෙනම් අදට ගිහිල්ලා එන යාළුවනේ. මේ තමයි මගේ සුන්දර කින්දර බංගලාව පේනවනේ. හොඳට චෙස්ට් ආරක්ෂා කරලා තියෙනවා. ගැම්මට ඉතින් මං එහෙනම් යාළුවනේ අදට ගිහිල්ලා එන ඕන සුබ දවසක්. එහෙනම් ගොල්ලෝ අපි ගියා. බයි බයි.